आयुबोवन रूपवाहिनी प्रवृत्ति मम अनुष्का एकनायक मम दक्षित राज्य में प्रधान विशेष पाठ सियाम महानिकाये 260 වන උපසම්පදා වෙලෙහි කර්මය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී ආරම්භේ. ඉතිහාසයේ අසාර්ථකම වැඩ වර්ජනය මෙහෙය වූ විපක්ෂයට ජනතාව නිසි පාඩමක් ඉගැන්වූ බව අමාත්‍යවරු පවසති. ඉන්දියානු නිවාස ව්‍යාපෘතියෙන් නැගෙනහිර ජනතාවටත් නිවාස. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය. අභාව ප්‍රාප්ත දයාටි පැස්කවල් මහතාගේ අවමංගල්‍ය ලබන සෙනසුරාදා. ඉරාකයේ හමුදා නායකත්වය වෙනස් කිරීමට එරට අගමැතිවරයාගේ නියෝගයක්. අදත් මුලින්ම අවධානය දේශීය පුවත් වෙතට. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගනී. අද උදේ දළදා මාලිගයට ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව ජනාධිපතිතුමා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්කිත හිමියන් බැහැදුටු වේය. මල්වතු මහවිහාරයට පැමිණි ජනාධිපතිතුමා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටු ආවේ ශ්‍රී සුමංගල නාහිමියන්ට බැහැදක ආශිර්වාද ලබා ගත්තේය. ඖෂධ වර්ග 24ක් ඔබ වානිම කරන ලද විශේෂ කණප්පු දෙකක් මල්වතු සහ අස්ගිරි විහාරස්ථාන වෙත පූජා කෙරිණි. ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ගල් අතුරා සකස් කෙරෙනු අතුරු මංපෙත්ද ජනාධිපතිතුමා විසින් විවෘත කරනු ලැබිය. සංවර්ධන ලොතරැයි මණ්ඩලය මීටර් රුපියල් ලක්ෂ 40ක් වැය කරේය. මරණයට කැපව සිටි කිරිගවයන් 11 දෙනෙකු නිදහස් කිරීමේ පින්කමක්ද මහනුවර ජනාධිපති මන්දිරයේදී අද පැවැත්වින. මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය මෙය සංවිධානය කළේය. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත යන මහත්වරුද මීට එක් වූහ. ඉතිහාසයේ අසාර්ථකම වර්ජනය මෙහෙය වූ විපක්ෂයට ජනතාව ඊයේ නිසි පාඩමක් ඉගැන්වූ බව අමාත්‍යවරු පවසති. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති විපක්ෂය අන්තර්ජාතික බලවේගවලට නතුව රට පාවා දීමට උත්සාහ කරන බව ඔහු කියා සිටිති. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් ප්‍රකාශ කළහ. ඊයේ පැවතුණු වර්ජනය ලංකාවේ පවත්වන ලද ඉතාමත්ම අසාර්ථකම වර්ජනය. විශාල වශයෙන් කතා කළා විශාල ප්‍රසිද්ධියක් ලැබලා අවසානයේ සිද්ධ වුණේ කිසිම දෙයක් නුණු විදියට රට ගමන් කරන්නයි. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා වැඩ කරන ජනතාවට. ඒ වැඩ කරන ජනතාව මේ මුලාවේ නොවැටි බොරු අහන්න නැතුව ඒගොල්ලන්ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ නොවි ඊටාම ඉවසීමෙන් යුතුව තමන්ගේ වැඩ කටයුතු වල යෙදුණා. මහා ලොකුවට ආණ්ඩු හදන්න බලන් ඉන්න මහා ලොකුවට ආණ්ඩු පෙරලන්න බලාගෙන ඉන්න ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මොන තරම් මේ රටේ රාජ්‍ය සේවකයා ප්‍රතික්ෂේප කරලාද කියන එක ඔබට ඊටාම මනවින් දකින්න ඇති. තිස්සත් නායක මහත්තයා දවල් 3-4 වෙනකොට වැඩවර්ජනේ අසාර්ථකයි කියලා කියන්නේ නැතුව අසාර්ථක වීමට හේතු කියාගෙන ගියා අපේ මේක අසාර්ථකුනේ මේවයි කියලා එතුමා එක පිළිගත්තා. හැබැයි ලාල්කන්ත මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම කිව්වා මේ වැඩවර්ජනය සාර්ථකයි කියලා. මේ රටේ විශේෂයෙන් රාජ්‍ය සේවකයා විපක්ෂයට මේ කරපු මහා ප්‍රෝඩාවට හොඳ උත්තරයක් කිය දුන්නා. දැන් මගේ ළඟ තියෙනවා මේ වර්ජනයට අස්සම් කරපු සංවිධාන ප්‍රමාණය. මේකේ 14ක් එදා කොටියට කඩේ ගියපු අය. මේ සියල්ල එදා රට දෙකඩ කරන්න මේ TN එකත් එක්ක කඩේ ගියපු මිනිස්සු. මේ වර්ජනයේ පිටිපස්සේ හිටියේ කවුද මේ? මේක ඊටාම පැහැදිලිව පේනවා. තමුන්නාන්සේලා දන්නවා මේ විදුලි බිල හරහා මේ වර්ජනයකට එන්න ගියේ මොකටද? ආණ්ඩු අස්ථාවර කරන්න නැවතත් මේ රට දෙකඩ කරලා ජාත්‍යන්තරයට උමනා න්‍යාය පත්‍රයට ගේන්නයි මේ සියලු දෙනා උත්සාහ කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත හිටපු മന്ത്രിතුමාට 21 වෙනිදා වෙනකන් තිබුණා එක රෝගයක් ඒක මානසික ආතතිය. ඒ මානසික ආතතිය 21 වෙනිදා වෙනකන් තිබුණට පස්සේ එතුමා මහා ලොකුවට කිව්වා මේ වැඩ වර්ජනය අනිවාර්යෙන් කරනවා. කම්කරුවා පාරට ගේනවා. වැඩපොළවල් වහනවා. එහෙම කියපු ලාල්කාන්ත മന്ത്രിවරයා ඊයේ හවස
නැවත ඔබත් එක්ක ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්තුවා. පවත්වලා කියනවා මේ වැඩ වර්ජනය ඉතාම සාර්ථක වැඩ වර්ජනයක් වුණා. ආණ්ඩුව බය වුණා කියලා කියනවා. මානසික ආතතිය හැදිච්ච ලාල්කාන්ත මහත්මයාට ඊයේ හවස වෙනකොට හැදුනා ඔල්මාද කියන රෝගය. දැන් කියනවා අපි වෙසක් වලින් පස්සේ ඊළඟ වැඩේ පටන් ගන්නවා කියලා. මෙවැනි රෝග හැදිච්ච ඉතිහාසයේ 71 මෙවැනි රෝග ලක්ෂණ රටට බිහි කරලා අමාරුවේ දාපු කොටස කොච්චරද? මේක බෝ වෙන රෝගයක් බවට පත් කළා මේ රටේ කීයක් තරුණයෝ විනාශ කෙරුවද? මේ රටේ පහුගිය ඉතිහාසෙ ගිහිල්ලා බලන්න ඔබ මේ රටේ වහපු ආයතන කීයක් තියෙනවද කියලා. ඒ වහපු ආයතන වලට වහන්න හේතුව මොකක්ද කියලා හොයලා බලන්න. ඒක ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා. පක්ෂයි ඉන්නවා පළාත් සභාවට විපක්ෂයි ඉන්නවා පළාත් සභාවට වගේම සංශෝධන ඉදිරිපත් කළ යුතු කියන අයත් ඉන්නවා. නමුත් මේ දක්වා ලංකාවේ මැතිවරණ පවත්වලා තියෙන 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව. ඉතින් ඒ අනුව එවැනි වෙනසක් වෙනවා නම් පුළුල් සාකච්ඡාවකින් කරන්න ඕන හැටියට ජනාධිපතිතුමා මීට කලින් දන්ලා තියෙනවා. දැනට මට කියන්න තියෙන එක දැනට බලාත්මක ව්‍යවස්ථාමය වගන්තියක් කියලා. රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයන් වැඩිම පිරිසක් සේවයට පැමිණි දිනේ ලෙස ඊයේ දවස ඉතිහාසයට එක්වන බව සභානායක අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා පවසයි. සෑම දිනකම එවැනි වර්ජන පවත්වන ලෙස සභානායකවරයා විපක්ෂයෙන් ඉල්ලා සිටී. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් කීපයක් විසින් වැඩ වර්ජනයක් හඳවා තිබුණා. රටට එරෙහි බලවේගයන් ආණ්ඩුවට එරෙහිව කළ කුමන්ත්‍රණයක් ලෙස ඔවුන්ගේ මෙම උත්සාහය හඳුන්වන්නට පුළුවන්. සාමාන්‍ය දිනවල සේවය සඳහා පැමිණීම 85% හා 90ක් අතර වේ. කම්කරු ශ්‍රේණිවල අය වැඩියෙන් සිටින ආයතනවලද සාමාන්‍ය දිනවල පැමිණීම 80%කට පහත් මට්ටමක පවතී. ඒත් ඊයේ සවස 2:03 වන විට ආයතන 487කින් ලබාගත් තොරතුරු අනුව අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව සහ සංස්ථාවලට අයත් ප්‍රධාන කාර්යාල සහ වැඩබිම්වල සාමාන්‍ය මට්ටම ඉක්මවා 94.1ක මට්ටමකට පැවතුණි. ඔබතුමා විසින් දැන් මොහොතකට පෙර නියෝගයක් දුන්නා ගරු අමාත්‍යතුමාට ඒබතුමාගේ විෂය පතට අදාළ වෙන කරුණු ඉදිරිපත් කරන්න කියලා. කුරුණෑගල ප්‍රදේශයේ එක්ලංගම ඩිපෝවක ජනතා විමුක්ති පෙරමුණට අයත් සේවකයන් තිදෙනෙකු පමණක් ලෙඩදිමාඩු දමා සේවයට වාර්තා කර තිබුණේ නැහැ. අපි ඒ ගැන නොකියුවොත් එය ජනතා විමුක්ති පෙරමුණට කරන අසාධාරණයක්. ඔබතුමා ප්‍රකාශ කරා ඔබතුමාට මුලාසනයට අභියෝග කිරීමට අවස්ථාවක් නැත ගරු නිමල් සිරිපාද සිල්වා මහතා. ඒ අනුව 2013 මැයි 21 වන දින රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් සේවය සඳහා වාර්තා කළ වසරේ හොඳම දිනේ වශයෙන් රජයක් ලෙස අපි ප්‍රකාශ කරනවා. මෙවැනි වර්ජන දිනපතාව පවත්වන්නේ නම් රජයේ කාර්යාලවල පැමිණීම ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකියාවක් ඇති බවත් තමන්ගේ අයිතීන් දිනා ගන්න වැඩ කරන ජනතාවට තිබෙන හොඳම ආවිය තමයි වැඩ වර්ජනය. එය අයාලේ භාවිතා නොකළ යුතු බව ජනතාව ඊයේ දවස තුල හොඳින් පෙන්눔 කරා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට පැවතෙන බෙදුදම මහින්ද රාජපක්ෂ රජයෙන් වඩා ශක්තිමත් වී ඇතැයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉන්දියාවෙන් ලැබෙන සහාය එම බෙදුදම තවත් ශක්තිමත් කරයි. ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය මඩකලපුව දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මඩකලපුව එරාවුරුපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස්සේ මංගලගම පෙරියමුල්ලුමලේ සහ රූකම් ගම්මානවල ජනතා සහභාගීත්වයෙන් උත්සවය පැවැත්වින. උතුරු සහ නැගෙනහිර පළාත් තුළ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඉන්දියා රජයේ ආධාරය යටතේ නිවාස 50000ක් ඉදිකරේ. ඉන් 4000ක් නැගෙනහිර පළාතේ ඉදිකිරීමට යෝජිතය. මඩකලපුව දිස්ත්‍රික්කයේ එකම සිංහල ගම්මානය වන මංගලගම සහ රූකම් මුස්ලිම් ගම්මානයේ ජනතාවට මෙමගින් නව නිවාස හිමි වේ. නිවාසලාභීන්ට රුපියල් 50,50,000 බැගින් මූල්‍යාධාර පිරිනැමින වසර 3මාරක රාජතාන්ත්‍රික සේවා කාලය නිමකොට ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත ඉන්දියා මහ කොමසාරිස් අශෝක් කේ කාන්ත් මහතාගේ අවසාන නිල උත්සවයේද මෙයයි.
ව්‍යාපෘතිය ආරම්භීමට සිංහල දෙමළ මුස්ලිම් ජනවර්ග විසින ගම්මාන 3ක් තෝරා ගැනීමට හැකියවීම ජාතීන් අතර සමගිය ඇති කිරීමේ තවත් පියවරක් බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. එදෙම මේ නැගෙනහිර පළාතේ මේ සියලු ජාතීන් ඊටාම සමගියෙන් ජීවත් වෙනවා. අපි විශේෂයෙන්ම ඉල්ලනවා තමුන්නාන්සලාගෙන්. අපි එකම පිරිසක් ඇටියට මේ ಜಾති ආගම් කුල ભેද වලින් ප්‍රදේශ ભેද වලින් වෙන් වෙන්නේ නැතුව අපි එකට සමගියෙන් ජීවත් වෙ යුතුයි කියලා. අමාත්‍ය බසිල් සේගුදාවුත් නියෝජ්‍ය අමාත්‍ය MLAM හිස්පුල්ලා විනයාගමූර්ති මුරලිදරන් පළාත් ආණ්ඩුකාර මොහන් විජේවික්‍රම ප්‍රධාන අමාත්‍ය නජිත් අබ්දුල් මජිද් යන මහතුරුද මීට සහභාගී වූහ. ශ්‍රීමන්ත ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන වෛද්‍ය විද්‍යා හා ශල්‍ය වෛද්‍ය විද්‍යා උපාධි සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබේ. කැබිනට් තීරණ දැනුම් දීම සඳහාද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරෙන. මෙහි වෛද්‍ය විද්‍යා උපාධි ලැබූ පළමු කණ්ඩායම ලබන වසරේ පිටවීමට නියමිතය. මේ උපාධිධාරීන්ට ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තියේ නියැලීමට හැකිවන පරිදි ලියාපදිංචි කිරීමේ බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලබා දී තිබේ. මෙය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකි. ජනාධිපතිතුමාගේ යෝජනාවක් අනුව ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශික්ෂණ රෝහලක් ඉදිකිරීමට අනුමැතිය පළ විය. රුපියල් කෝටි 2600ක් මීට වැය කෙරේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යාපීඨයක් පිහිටුවීමට පියවර ගැනේ. රත්නපුර නවනගරයේ අක්‍ර 20ක භූමියක් ඒ සඳහා ලබා දී ඇත. මෙය ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවකි. ඇමරිකානු ඩොලර් කෝටි 58ක් මේ වසරේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ලබා දීමට චීන සංවර්ධන බැංකුව ඉදිරිපත් වෙයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය පළ විය. යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපතිතුමා විසිනි. මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණයට කැබිනට් අනුමැතිය පළ වෙයි. කොළඹ පුත්තලම මාර්ගයේ පෑලියගොඩ සිට ජා ඇල දක්වා කොටස සහ කොළඹ ගාල්ල මාර්ගයේ මැලිබන් හන්දියේ සිට පානදුර නල්ලූරුව දක්වා කොටස ප්‍රතිසංස්කරණය කෙරේ. මෙයද ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවකි. ලබන වසරේ පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණයෙන් 80%ක් දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදී ගැනීමට රජය තීරණය කරයි. ඉතිරිය අමුරෙදි වශයෙන් ආනයනය කොට දේශීය කර්මාන්තකරුවන් මගින් සැකසේ. මෙය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා යටතේ පත් කරන ලද කමිටුවේ යෝජනාවකි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවේ මාධ්‍ය හා ප්‍රචාරක අනුකමිටුවේ කාර්යභාරයන් සඳහා කැබිනට් අනුමැතිය ලැබේ. සමුළුවේ නිල ලාංඡනය හා වෙබ් අඩවිය හඳුන්වා දීම, මාධ්‍යවේදීන් 1200කට පහසුකම් සහිත නිල මාධ්‍ය මධ්‍යස්ථානය ස්ථාපනය සහ මෙරට ප්‍රතිරූපය වර්ධනය වන පරිදි ප්‍රචාරක කටයුතු ප්‍රවර්ධනය මේ යටතේ සිදු කෙරේ. මෙය අමාත්‍ය කෙහෙලිය රඹුක්කල්ල මහතාගේ යෝජනාවක ප්‍රතිඵලයකි. අවශ්‍ය තරම් ඉන්ධන තොග ලැබී ඇති නිසා ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් නැතයි අමාත්‍ය අනුර ප්‍රදේශන යහප මහතා පවසයි. తాවකාලිකව වසා දමා තිබූ සපුගස්කන්ධ තෙල් පිරිපහදුව ලබන සිකුරාදා නැවත ආරම්භ කෙරේ. මේ සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැතයි අමාත්‍යවරයා කියා සිටේ. ඉරාකයෙන් මෙරටට තිබූ ඉන්ධන නැවක් අතුරුදන් කර ඇති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කළේය. පෞද්ගලික දවස්වල පත්තරයක පළවෙලා තිබුණා ලංකාවට ආනයනය කරපු බොරතෙල් නැවක් අතුරුදහන් වෙලා කියලා. අපේ සපුගස්කන්ධ පිරිපහදුව දැන් වහලා. මොකද ඉරානයෙන් තෙල් ගන්න බැහැ කියලා දාලා තියෙන තහංචිය නිසා ආණ්ඩුව කරලා තිබෙන්නේ ඉරානයේ තෙල්ම වෙන විදියකට හොරෙන් ගන්න කියලා තමයි මේ ජාවාරමට අහු වෙලා තියෙන්නේ. බොරතෙල් නැව අතුරුදහන් වුණේ කොහොමද කියලා ඇමතිවරයා පරීක්ෂණයක් කරනවායි කියලා මම දැක්ක ප්‍රකාශ කළා තිබුණා. අනුරේ ආප ඇමතිවරයා මං හිතන්නේ නෑ එතුමාට මේ අතුරුදහන් වුණු නැව නම් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඇමරිකානු සම්බාධක තියෙන අවස්ථාවක අපි ඉරානයේ එක තෙල් නැවක්වත් අපි ගෙනාවේ නැහැ. අපේ නැවක් මූදෙත් නැහැ. හැම එකක්ම ඊටාත්ම විනිවිද බෙන්න සුළුභාවයෙන් අපි ක්‍රියා කරලා තියෙන්නේ. 37 නායක മന്ത്രിවරයා කරපු චෝදනාව මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන අතරම මම කියන්න කැමති එක දේශද්‍රෝහී කතාවක් කියලා. රටක් අමාරුවේ දාන්න තමන්ගේ කට පාවිච්චි කරන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් වැදගත් දේශපාලන පක්ෂයක ප්‍රධාන දේශපාලන ධාරාවක ලේකම්වරයෙක් හේතු විරහිතව ක්‍රියා කරේ තාමත්ම කඩාකප්පල්කාරී ක්‍රියාවකට තමයි කතා කරුවේ. ගුණදහමින් පිරිපුන් සමාජයක් බිහි කිරීමේ ප්‍රබල වගකීමක් මහා සංඝරත්නයේ ප්‍රමුඛ ආගමික නායකයන්ට පැවරෙන බව අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා පවසයි. රජයේ ඊට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බැඳී සිටී. සියම් මහනිකායේ 260 වැනි උපසම්පදා විනය කර්මයේ සමාරම්භක අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය.
උත්සවය සියම් මහනිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් හා ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් ශ්‍රී දළදා මාලිගා මහමළුවේදී අද පැවැත්වින පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග ආරම්භ වූ බටහිර ආක්‍රමණ හේතුවෙන් මෙරට බෞද්ධ ආගම විශාල පිරිහීමකට ලක්විය. උපසම්පදා භික්ෂුවක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන. වැලිවිට අසරණ සරණ සරණංකර හිමියන්ගේ මහත් කැපවීම මත කීර්තිශ්‍රී රාජසිංහ රජ සමයේ නැවත මෙරට උපසම්පදාව පිහිටවනු ලැබිය. එතැන් සිට උපසම්පදා විනය කර්මය වාර්ෂිකව අඛණ්ඩව පැවැත්වේ. මෙරට උපසම්පදාව ආරම්භ කිරීමට තායිලන්තයේ ලබා දුන් සහාය අගයමින් මෙරට තානාපතිවරයා වෙත උපහාර තිලිනයක් පිරිනැමින. තායිලන්තය මෙන්ම බෞද්ධාගමික රටවල් සමග අප රට පවත්නා සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවස්ථාව ජනාධිපතිතුමා පැහැදිලි කළේය. 260 වෙනි උපසම්පදා විනය කර්මයේ සමාරම්භක අවස්ථාව සම්පූර්ණ කිරීමේ සන්නස්පත්‍රය ජනාධිපතිතුමා විසින් මහා නායක හිමියන් වෙත පිළිගන්වනු ලැබිය. පුද්ගලයන් නිසිමඟට ගැනීමේදී ආගමික නායකයන්ට හා රජයට පැවරෙන වගකීම පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා. හොරකම් කරන්න ඉස්සර මාලයක් කරන්න ඉස්සර මරන්න ඉස්සර එයාගේ හිත හරියට හැදීමේ තියෙන්නේ ශාසනයටයි. ඒ මනුෂ්‍යය වැරද්ද කරාට පස්සේ ඒ වැරද්දට දඬුවම් දීම රාජ්‍යයට අයිතිකාරයක්. වෙන නමස්කාර කරලා වහන්සේලාට ආරාධනා කරනවා. අර පරණ තිබ්බ ක්‍රමයට පන්සලට ගමේ දායකයෝ ගෙන්නලා අවවාදන් ශාසනා කරලා ඒ දරුවන්ටත් අවවාදන් ශාසනා කරලා ඒක හැදීමේ වැඩපිළිවෙලක් මේ රට තුළ සකස් කරන්න වහන්සේලා තමයි ප්‍රධාන නායකත්වගෙන වැඩම කරලා තියෙන්නේ. අද තියෙන රාජ්‍ය යන්ත්‍රය අනුව නායකත්වය අනුව වහන්සේලා අර වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා නම් ඒකට උවමනා කරන සහයෝගය එතුමාගේ සම්පූර්ණයෙන් ලබා ගන්න පුළුවන් බව මම දන්නවා බුද්ධ ශාසන කටයුතු ආගමික අමාත්‍යවරයා හැටියට. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව හා ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිත පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ. අසිරිමත් සම්බුදු තෙමගලු දාවීමට ඇතේ තව දින දෙකක් පමණයි. ජාතිය ආගම් හා වයස් ભેදයකින් තොරව ජනතාව සඳහා සූදානම් වන අයුරු අපට අද දැක ගන්නට ලැබුණා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මොණරාගල යුදගනාවේදී පැවැත්තේ. ජාතික රූපවාහිනිය යුදගනාව රජමහා විහාරස්ථානයේ සිට වෙසක් පොහෝ දේ වැඩසටහන් විකාශය කරයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙල්ලස්ස වෙසක් කලාපය ඇතුළු දිවෙන පුරා වෙසක් කලාප 6කට මෙවර මාධ්‍ය අනුග්‍රහය දක්වයි. වෙල්ලස්ස වෙසක් කලාපය වැල්ලවාය බුත්තල මොණරාගල නගර සම්බන්ධ කරමින් පැවැත්වේ. ශෂීන්ද්‍ර රාජපක්ෂ පදනම ඌව පළාත් සභාව රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක දායකත්වයෙන් එය සංවිධානය කරේ. ලබන 24 සිට 28 දක්වා ක්‍රියාත්මක වෙසක් කලාපයේ තොරණ පහන් කුඩු ප්‍රදර්ශනය සහ බෙතගී සංදර්ශන ඇතුළු වැඩසටහන් රසක් පැවැත්වේ. දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සංවිධානය කරන පූජා වෙසක් කලාපයේ 6 වෙනි වරට මෙවර පැවැත්වේ. ධනසිරි අමරතුංග පදනම ඊට අනුග්‍රහය දක්වයි. දෙහිවල මහජන ක්‍රීඩාංගණය සහ නගර සභාව ආශ්‍රිතව වෙසක් කලාපයේ ක්‍රියාත්මකයි. අඩි 70ක් උස සිරිපා අනුරුවක්ද නිර්මාණය කෙරේ. දීවනාවය ආශ්‍රිතවද වෙසක් කලාපයක් පැවැත්වේ. පූජ්‍යල්ලේ ගුණවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් එය සංවිධානය කෙරේ. එය ලබන 24 සිට 28 වෙනි දින දක්වා පැවැත්වේ. ළමයින් 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මල් පාපැටි පෙරහැරක්ද පැවැත්වේ. පෙළවත්ත පාලන්තුන මන්සන්දී සහ ලක්විරු සෙවණ ආශ්‍රිතව දීවන්නා වෙසක් කලාපය ක්‍රියාත්මකයි. දොළොස්වැනි වරට සංවිධානය කෙරෙන බෞද්ධ ආලෝක වෙසක් කලාපය ලබන 24 සිට 27 වෙනි දින දක්වා ක්‍රියාත්මකයි. පහන් කූඩු ප්‍රදර්ශනය හා වෙසක් දන්සල් භක්ති ගීත සංස්කෘතික සංදර්ශන ඇතුළු වැඩසටහන් රසක් මේ යටතේ පැවැත්වේ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මේ සංවිධානය කරයි.
මධ්‍යම පළාත් වෙසක් කලාපය කුණ්ඩසාලේ මැතිවරණ කොට්ටාශී පැවැත්වේ. එය තැන්නේ කුඹර මන්සන්දිය සිට දිගන නගරය දක්වා ක්‍රියාත්මකයි. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය හා පළාත් සභාවය සංවිධානය කරයි. අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායකන මහතුරුන්ගේ උපදෙස් අනුව ගම්පොළ වෙසක් කලාපයේ පැවැත්වේ. අග්‍රාමාත්‍ය කාර්යාලය බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ගම්පොළ වෙසක් කලාපයේ පළමු වරට මෙවර පැවැත්වේ. ලබන 24 සිට 28 වෙනිදා දක්වා පැවැත්වෙන වෙසක් කලාපයට සර්වඥ කේශධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක්ද ඇතුළත්ය. ගම්පොළ රතනගර විහාරස්ථානයේ ධාතු ප්‍රදර්ශනය පැවැත්වේ. අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතාගේ උපදෙස් පරිදි මේ සංවිධානය කරයි. අසිරිමත් සම්බුදු තෙමගලු උදාවීමට ඇත්තේ දින දෙකක් පමණයි. ජාතිය ආගම් හා වයස් භේදයකින් තොරව ජනතාව සදහා සූදානම් වන අයුරු අපට අද දැක ගන්නට ලැබුණා. වෙසක් සමයේ සැරසිලිවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. දිවයින පුරා සෑම නගරයකම වෙළඳසල් වෙසක් සැරසිලි වලින් අලංකාර වෙලා. වෙසක් සැරසිලි අලෙවි කිරීමට බොහෝ ස්ථානවල తాවකාලික වෙළඳසල්ද ඉදිකර තිබෙනවා. අලංකාර පහන් කූඩු, සුබ පැතුම්පත්, විදුලි පුහුළු සහ තවත් විවිධ වෙසක් සැරසිලි මේ අතර දැකිය හැකියි. බොහෝ දෙනා කාර්යබහුලත්වය නිසා වෙසක් සැරසිලි වෙළඳපොළෙන් මිලදී ගැනීමට උනන්දු වෙනවා. වෙසක් උත්සවයේ සැමරීමට බොහෝ දෙනෙක් සැදැහැසිතින් සූදානම් වෙනකොට තවත් පිරිසක් ඒ වෙනත් අරමුණු සඳහා යොදා ගන්නට උත්සාහ කරන බව දකින්නට පුළුවන්. මේ අවධානය ඒ පිළිබඳවයි. වෙසක් උත්සවයේදී වැඩසටහන් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මහා සංඝරත්නය මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශය ජනතාව දැනුවත් කරන්නේ වසර ගණනාවකට පෙර සිට. එහෙත් එම නියාමනයන්ට මේ වෙළඳුන් අනුකූල වන බවක් පෙනෙන්නට නැහැ. මිනිසුන් බියගන්වන සුළු හොල්මන් ගුහා අපාය දර්ශන වැනි අංග මෙන්ම ඔලුබක්කන් නැටීම මීට වසර කිහිපයකට පෙර තහනම් කෙරුණේ වෙසක් සමයට කිසිසේත්ම නොගැලපීම නිසා. එහෙත් බියකරු හා ජුගුප්සාජනක වෙස් මුහුණු වෙසක් සමයේ බොහෝ වෙළඳසල් වල දක්නට පුළුවන්. වෙසක් දිනවල විහාරස්ථානවලට සහ සැරසිලි නැරඹීමට යන කාන්තාවන් මෙන්ම කුඩා ළමයින් මෙවැනි මුහුණු යොදා ගනිමින් බිය ගැන්වීම සුලභ දසුණක්. එහෙත් එවැනි ක්‍රියා වැළැක්වීමට නීති රීති සම්පාදනය නොවීමත් කනගාටුවට කරුණක්. කීර්තිමත් දේශපාලඥයෙකු වූ අභාව ප්‍රාප්ත දයාටි පැස්කුවල් මහතාගේ අවමංගල්‍ය මතුගම මහජන ක්‍රීඩාංගණයේදී ලබන සෙනසුරාදා සිදු කෙරේ. ඔහු ශ්‍රී ලංකාවේ වෘද්ධතම දේශපාලඥයා ලෙස සැලකේ. වයස අවුරුදු 101කි. පැස්කුවල් මහතා කළුතර නාකොට රෝහලේදී ඊයේ අභාව ප්‍රාප්ත විය. 1912 ජුනි මාස 9 වෙනි දින මතුගම වැලිපැන්න ග්‍රාමයේ උපන් දයාසේන ටර්නෝලිස් පැස්කුවල් මහතා මතුගම රජයේ සිංහල පාසලින් මූලික අධ්‍යාපනය හැදෑරිය. පසුව ඔහු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ඇතුළත් විය. පැස්කුවල් මහතා හොරණ බටුවිට විද්‍යාලයේ ඉංග්‍රීසි උප ගුරුවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. අනතුරුව තරඟකාරී දේශපාලනයට පිවිසි දයාටි පැස්කුවල් මහතා 1956 මහමැතිවරණයෙන් මතුගම ආසනය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පිවිසියේය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සමාජිකයෙකි. පැස්කුවල් මහතා 1977 වන තෙක් අඛණ්ඩව මතුගම අසුන නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය. ඔහු මුදල්, පළාත් පාලන, නිවාස හා වෙළඳ යන අමාත්‍යාංශවල නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ක්‍රියා කර තිබේ. පැස්කුවල් මහතා 1970 සමග පෙරමුණු රජයේ අධිකරණ උප අමාත්‍ය ධුරයද හෙබවීය. ඔහු මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ආරම්භ කිරීම හා නගර සංවර්ධන සැලැස්ම සඳහා සිය පාරම්පරික ඉඩකඩම්ද පරිත්‍යාග කර තිබේ. පැස්කුවල් මහතා තමන්ගේ පාර්ලිමේන්තු වැඩුප පවා දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් කැප කළ ජනතාවාදී නායකයෙකි. දේහය මතුගම නෑපිට පාරේ පැස්කුවල් මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ. ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බවට පත් වී වසර 41ක් පිරේ. මාතෘ භූමියේ ඉංග්‍රීසි යටත් විජිත පාලනයෙන් මුළුමනින්ම මිදී ස්වෛරී ජනරාජ්‍යයක් බවට පත් වූයේ 1972 මේ මාස 22 වන දිනයි. ඔහු 1815 දී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගත්ත. 1948 දී නිදහස ලබා ගත්තද බ්‍රිතාන්‍ය ආධිපත්‍යයේ විවිධ කටයුතු වලින් තවදුරටත් පවත්වාගෙන යනු ලැබීය.
1970 දී බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව මගින් එය සැකසින. නව ව්‍යවස්ථාව බ්‍රිතාන්‍ය සමග තිබූ යටත් විජිත බැඳීම් අවසන් කළේය. සිලෝන් යනුවෙන් හැඳින්වූ රට ශ්‍රී ලංකාව ලෙස නම් කෙරින. එංගලන්තයේ රැජින සතු ජනතා පරමාධිපත්‍ය ජනතාවට පැවරින. එය ක්‍රියාත්මක කිරීමේ බලය ජාතික රාජ්‍ය සභාවට හිමි විය. ව්‍යවස්ථාදායකයට වග කියන අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කෙරින. එංගලන්තයට වග කියන අග්‍රාණ්ඩුකාරයා වෙනුවට නාම මාත්‍රික ජනාධිපති ධුරයක් ඇතිවිය. උපරිමාධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරින. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ අහෝසි වී ව්‍යවස්ථාදායකයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට පමණක් සීමා විය. ව්‍යවස්ථා සම්පාදක අමාත්‍යවරයා ලෙස ආචාර්ය කොල්ලින් ආර්.ද සිල්වා මහතා නව ව්‍යවස්ථාව සම්පාදනයට මුල් විය. ජනරජ දින සැමරුම් උත්සවයක් කොළඹ නවනගර ශාලාවේදී අද සවස පැවැත්වින. සමාජවාදී ජනතා පෙරමුණේ සංවිධානය කළේය. ප්‍රජාතන්ත්‍රය සහ ජාතික සමගිය ශක්තිමත් කිරීම උදෙසා නව ව්‍යවස්ථාවක් හදමු යන්න තේමාවයි. මහාචාර්ය තිස්ස විතාරණ වාසුදේව නානායක්කාර සහ ඩී.යු. ගුණසේකරන් අමාත්‍යවරු ඇතුළු පිරිසක් මීට එක්වූහ. ඒ සමග අපගේ ප්‍රධාන පත්‍රකාශ වේදිකාවට පත්වනවා. අපගේ ඊළඟ පත්‍රිකාශ රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. අයබෝවන්.